අද ඇවිල්ලා ෆාදර්ස් ඩේ ගැන. එතකොට මීට කලින් නම් ෆාදර්ස් ඩේකට අපි තුන්දෙනා එකතු වෙලා කිසිම දෙයක් කරලා නැහැ අප්පට. ඒ කියන්නේ ගිෆ්ට් එකක්වත් අනුතරම දීලා නැහැ කියලාවත් නැහැ ෆාදර්ස් ඩේ ගැන. එහෙනම් අපි එක බලාපොරොත්තු වෙලත් නැහැ. හැබැයි මම කල්පනා කලින් අවුරුද්දේ මම කල්පනා කරලා බලනකොට හැම අවුරුද්දකම අපි අම්මට එහෙම කරලා දෙනවා. අම්මට ෆාදර්ස් ඩේ කියලා දෙනවා. ගිෆ්ට් නම් දීලා නැහැ මට මතක ඇති කාලෙක. හැබැයි මේ පහුන්නේ ගිය මාසෙ තිබ්බනේ මදර්ස් ඩේ එක. මදර්ස් ඩේ කරනවා අපි අම්මට පුදුමක කියලා ගිෆ්ට් එකක් අරන් දුන්නා. පොඩි ගිෆ්ට් එකක් කියලා අරන් දුන්නා. හැබැයි මම කල්පනා කරලා බලුවා අපි ෆාදර්ස් ඩේ එකට මොනවද මෙච්චර කල් කරලා තියෙන්නේ? මොනවද කිසි දෙයක් අපි කරලා නැහැ. අප්පච්චි අපේ දෙයක් එක්ස්පෙක්ට් කරන්නේත් නැහැ. අම්මත් නැහැ. හැබැයි අපි කරලා තියෙන අම්මට විතරක් කල්පනා කරලා. අපි නිකන් ඉන්නකොටත් අම්මට එහෙම කම්ප්ලිමන්ට්ස් දෙනවා. අම්මේ ඔයා හරි හොඳයි. අද කෑම කරා. හයි. ඒක ගොඩක් හොඳ දේවල් අම්මලා සතුටු වෙන්නේ. ඉතින් මම කල්පනා කරලා අපේ අප්පච්චි ගොඩක් මහන්සි වෙනවා අපිට. ඒත් අපි කවදාවත් කියලා නෑනේ. අප්පච්චිවා මෙහෙම කරපු හින්දා අපි මෙහෙම ඉන්නේ. අද ඔයාලා මහන්සිද? ඔයා කරපු වැඩ ගැන අපිට සතුටුයි. එහෙම කිසිම දෙයක් කියලා නෑ මට මතක ඇති කාලෙක. බර්ත්ඩේ එකට හරි බර්ත්ඩේ කියලා එහෙම gift දීලා පාටි දානවා. හැබැයි අපි අම්මයිවත් එහෙමම කරනවා. හැබැයි මේ පාර මදර්ස් ඩේ එකට අපි අම්මට gift එකක් දුන්නා. හැබැයි මෙතුවක් කාලෙක මේ පහුගිය අවුරුද්දේ කල්පනා කරලා බලනකොට අපි කිසිම තෑග්ගක්වත් විශ් එකක්වත් අම්මට දුන්නට අප්පච්චිට දීලා නැහැ. ඉතින් මම කල්පනා කරා එහෙම වෙන්න බෑනේ. අපි අප්පච්චිවත් අගය කරන්න ඕනේ. අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ තමයි. හැබැයි අපි ඒ දේ දෙන්න ඕනේ. මම හිතලවත් නෑ. ඉතින් ඒක අත්‍තරම අපේ අඩුවක්. ඉතින් මම කල්පනා කරා නංගිත් එක්ක මේ පාර අපි අප්පච්චිට අපිට පුළුවන් විදිහට මොකක් හරි gift එකක් අරන් දෙමු කියලා. ඉතින් ලොකු gift ගන්න සල්ලි නැහැ අපි තමයි ඉගෙන ගන්නවා. අම්මලා දෙන සල්ලි වලින්මයි අපි යාළුවා gift ආය අරන් දෙන්නේ. ඒ නේද තමයි අපි අප්පච්චි එක්ස්පෙක්ට් කරන්නේ නැත්තේ අපි යාළුවා කිසි දෙයක් කරයි කියලා. මේ දෙන ගානක ඉතුරුට තියාගෙන ඉන්නවා කියලා හිතන්න. ඉතින් ඒගොල්ලෝ දුන්න සල්ලි වලින්ම ඉතුරු කරගෙන මම ඊළඟේ මේ පාර gift එකක් ගත්තා. අපි ඒක මේ පාර අප්පච්චිට දෙමු. දීලා බලමු එයා සතුටු වෙයිද නැද්ද එහෙම කියලා. අපි අම්මා ඩබල් රසට කැමවෙලකුත් හදලා දුන්නා අප්පච්චිට. අපි බලමු මේ තෑග්ගෙන් එයා සතුටු වෙයිද කියලා. ඉතින් මම මේ අවස්ථාව මේ අද දවසේ එක දවසකට විතර සීමා ගන්න බෑ තමයි. හැබැයි අපි අනිත් 365 දවස්ම කියලාත් නෑනේ අප්පච්චිට වඩා ආදරේ එහෙම කියන්නේ නෑනේ. සමන අඩු වෙන්නේ කියන අම්මට කිව්වොත් අපි අප්පච්චිට කියන්නේ නෑනේ. ඉතින් මම අද අපි මට කියලා බලමු. ඔයාලා කියලා නැත්නම් ඔයාලා කියලා බලන්න. ඉතින් හැම මේ ලෝකෙම හැම ඉනි පෙතම සොයා ලුහු බඳින තුරා හමු නොවිතියේ ජීවිතේ සුන්දරයි සිතා රටුවටුණු දරා සැනසුමක් තියේද මගේ දුවේ ලෝකේ ඔබේ අතනු හරි